එමත්තුමා සංචාරකයන් විශාල වශයෙන් බලාපොරොත්තු වෙන දෙයක් තමයි පිරිසුදුකම. දැන් සංචාරක කර්මාන්ත නීලියත් කිව්වා මේ ගමුව ඉතාමත් අපිරිසුදුයි කියලා. මේ අපිරිසුදු වෙන්න අපි දකින හේතුවක් තමයි බලහත්කාරයෙන් නැත්නම් විවිධ ක්‍රම වලින් හදාගත්තු ස්ථානවල කරවල වේලනවා. දැන් රජින පවා ඇවිල්ලා ඉඳපු තානායම ගාව ගන්ධස්කාරය යන්න බෑ. ඉතින් මේවා මේ ඉවත් කරන්න නැතුව මම නම් හිතන්නේ සංචාරක ව්‍යාපාරේ මේ ගම දිනු කරන්න පුළුවන් වෙයි කියලා. ඒක නිකන් හිතලුවක් තමයි වෙන්නේ. මේවා ඉවත් කරන්න කඩිනම් පියවරක් ගන්න අදහසක් නැද්ද? වෙරළ තීරයේ අර පිරිසිදුකම ගැන සඳහන් කරා කරෝල වේලනේවා මම හිතනවා මේවා අපි දන්නවා විශේෂයෙන් මේ වෙරළ තීරයන් මේවා පුද්ගලික අයිතියට ගිහිල්ලා තිබුණේ මේ වගේ හිටියේ නේද ගණන්කාරයෝ ටැක්ස්ලා මේවා වෙන ව්‍යාපෘති තමයි මේවා ක්‍රියාත්මක වුණේ. නමුත් අපි රජයක් විදිහට අරමුණු කරන්නේ මැදිහත් වෙන්නේ දැන් අපි දන්නවා විශේෂයෙන් දීවර ප්‍රජාවක් මීගමුව ප්‍රදේශයේ විශාල වශයෙන් ඉන්නවා. ඒ අයගේ ජීවිකා වෘත්තිය වෙනුනොත් අපි යම්කිසි විකල්ප ක්‍රම තාක්ෂණය හඳුන්වලා දීලා ඒ වෙරළ තීරයන් සංචාරක ශේෂ්ත්‍රයට පවිත්‍රව භාවිතා කරන්න අවශ්‍ය කටයුතු අපි සිදු කරනවා. දීවරව නෙවෙයි. ගොඩක් වෙලාවට මහා පරිමාණ ව්‍යාපාරිකෝ තමයි විශාල වශයෙන් ලුණු එකතු කරන කලපුවට. ඒතකොට අපද්‍රව්‍ය දානවා, මාළු අපද්‍රව්‍ය දානවා. දැන් මේව වළක්ව ගන්න අඩුම ගන්න ලොකු උත්සාහයක් ගන්නට කලින් අඩු ගන්න මිනිස්සුන් නඩු දාන එකවත් කරන්නේ නැහැ. ඒක හරි කරන්න පුළුවන් දැනට. අඩු ගන්න නගර සභාවට පුළුවන් නැහැ. අල්ලලා නඩු දාන්න මේ ජරාව දාන එක වළක්වන්න. ඒක කරන්නෙත් නැහැ. ඒක හරි කරන්නේ. පිරිසිදුකම විශේෂයෙන් නගරයේ පවිත්‍ර කිරීම කියන එක අපේ මහනගර සභාවට තමයි තියෙන්නේ සහ නඩු දැමීමත් මම හිතන්නේ අපිට මේ කියන ව්‍යාපාරිකයින් එක්ක එහෙම නැත්නම් මේ මම කියන්නේ අපි ඒගොල්ලන් එක්ක යටින් ගන්න දෙන්න මොනවත් නැහැ. ඒ නිසා නීත්‍යානුකූලව තමයි ඒගොල්ලන්ට තමන්ගේ ගාබේ පැහැර කරනවා නම් කරන්න වෙන්නේ. එහෙම නැත්නම් ඒවට අනිවාර්යෙන් නීති ක්‍රියාත්මක කරනවා. අපේ නගරාධිපතිතුමා සහ මම හිතනවා නගර සභාව මැදිහත් වෙලා ඒවට අවශ්‍ය නීති ක්‍රියාමාර්ග ගනි. චාරක කලාපේ හෝටල් වලනුත් අපද්‍රව්‍ය දානවා. ඊකෝලා ඒ කියන්නේ අසුචි තියෙනවා කියනවා ඇලවල් වල. ඉතින් එහෙම තැන් වල සංචාරකයෝ එයිද? හෝටලේ ලස්සන තියුණාද? ඔය ඒක තමයි අර මුලින්ම සඳහන් කරා වගේ දැන් මීගමුවට සංචාරකයෝ එන්නේ නැහැ කියන එක නෙමෙයි මම හිතන්නේ අපි තියෙන මැසිවිල්ල අපි මීගමුවට සංචාරකින් ගෙන්න ගන්න වැඩපිළිවෙලක් තමයි සංවර්ධනයක් තමයි අරගෙන එන්න ඕනේ.